බල්ලා සහ මස්කටුව. ඔන්න එකමත් එක දවසක් ගමේ හිටපු බල්ලෙක් පාර දිගේ ඇවිදගෙන යද්දි එයාට හරිම රසවත් මස්කටු කැබැල්ලක් හමු වුණා. මේ බල්ලා හරිම උජාරුවෙන් ඒ කටු කැබැල්ල කටේ තියාගෙන ගඟ පැත්තට ඇවිදගෙන ගියා. ගඟ ළඟට ගිය බල්ලා වතුර දිහා බලද්දී තමන්ගේම ඡායාව වතුරෙන් දැක්කා. ඒක තමන්ගේම ඡායාව කියලා නොදැන කටු කැබැල්ලක් ගත්තු වෙනත් බල්ලෙක් වතුර යට ඉන්නවා කියලා මේ බල්ලා රැවටුණා. ඉතින් මේ බල්ලා වතුරේ හිටපු බල්ලාට බුරන්නකට අරිද්දීව එයාගේ කටේ තිබුණු කටු කැබැල්ල ගිලිහිලා වතුරට වැටුණා. කටු කැබැල්ල වතුරේ ගිලන දිහා බලාගෙන හිටපු බල්ලාට තමන් ළඟ තිබුණු දෙයින් සතුටු වෙන්න තිබුණා නේද කියලා අවසානයේදී තේරුම් ගියා. ඉතින් දුවේ පුතේ අධික තණ්හාව නිසා තමන් ළඟ තියෙන දේත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා තමා සතු දෙයින් සෑහීමේටපත් වෙන්න ඕනි කියලා අපිට මේ කතාවෙන් කියලා දෙනවා.